Hai, මම පුබුදු. මම පදිංචිය ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා වල බෙන්ඩියෝ කියන සිටි එකේ. එතකොට මම ෂෙයා මාකට් එක පටන් ගත්තා 2021 වගේ කොවිඩ් කාලේ. පටන් අරගෙන සාමාන්‍යයෙන් රුපියල් 50000න් 60000න් වගේ පටන් අරගෙන ෂෙයාස් ටිකක් ගත්තා බ්‍රෝකර් එකෙන් අහලා. අරගෙන ටික දවසක් වැඩේ කරගෙන ගියා. එහෙම ලොකු දැනුමක් තිබෙන්නේ නැහැ. ලොකු නෙමෙයි කොහොමවත්ම දැනුමක් තිබෙන්නේ නැහැ ඇත්තටම. ලොකු ගානක් දාන තරම් කන්ෆිඩන්ස් එකක් තිබෙත් නැහැ. හේතුව දැනුමක් නැති නිසා. ටික දවසක් එහෙම කරගෙන ගියා. ඒ කියන්නේ උපරිම වුණා රුපියල් ලක්ෂයක් දාන්න නැති. එතනින් එහා දැම්මේ නැහැ මට මතක හැටියට. ඊට පස්සේ 2021 ඉඳන් 2024 අග 2025 මුල වගේ වෙනකම්ම ඇත්තටම මම සල්ලි දැම්මේ නැහැ ෂෙයා මාකට් එකට. දාන තරම් නොලෙජ් එකක් තිබ්බේ නැහැ. මොකද්ද හරියට වෙන්නේ කියලා මට මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තිබ්බත් ෂෙයා මාකට් එකේ මොකද්ද වෙන්නේ කියලා මට හරි අදහසක් තිබ්බේ නැහැ. ඒ නිසා මට කන්ෆිඩන්ස් ඇතුව සල්ලි දාන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒ නිසා මම සල්ලි දැම්මේ නැහැ ඇත්තටම. කොහොම හරි මම ආයෙමත් කල්පනා කරා මේක කරන්න ඕනේ. නැත්තම් ගොඩේමක් නැහැ කොච්චර හම්බ කරත් කියලා. එහෙම ඉඳිද්දි මගේ හොඳම යාළුවෙක් සිනිමාගේ ෂෙයා මාකට් කෝස් එක කරලා තිබ්බා. මිනිහා හොඳ කැපිටල් එකකුත් අදලා තියෙනවා. එයා මට කිව්වා අර එහෙම බලලා හරියන්නේ නැහැ. සිනිමාගේ කෝස් එක කරන්න කිසි ගැටලුවක් නැහැ. හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන් කියලා. ඇත්තටම මගේ කිව්වාගෙම සිනිමාගේ කෝස් එක ෆලෝ කරා. සිනිමාගේ කෝස් එක ඉවර කරා. අද වෙනකොට මට කම්පැනි එකක් වැලියු කරගන්න, ෂෙයාර් එකක් වැලියු කරගන්න මොඩල්ස් නැත්තම් බේසිස් සෑහෙන ප්‍රමාණයකින් වැලියු කරලා හරි වැලියු එක මොකක්ද කියලා ෂෙයා එකේ හොයාගන්න පුළුවන් නොලෙජ් එකක් මට දැන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි කැල්කියුලේෂන් වලින් එහාට ගියපු මයින්ඩ්සෙට් එක හදාගන්න ලොකු පිටුවහලක් වුණා මට මේ කෝස් එක සහ එයාගේ කෝස් මැටීරියල්ස්. ඒ කියන්නේ එයා රෙකමන්ඩ් කරපු පොත් කියවපු නිසා වැඩියෙන්ම ඇත්තටම මයින්ඩ්සෙට් එක තමයි මට වැදගත් වුණ ලොකුම දේ කැල්කියුලේෂන් වගේම. මොකද ෂෙයා මාකට් එක අප් වෙද්දි ෂෙයාර්ස් ගන්නවත් ෂෙයා මාකට් එක වැඩිද්දි පැනික් වෙලා විකුණන්නවත් එහෙම නැත්නම් එහෙම අවුල් යන්නවත් හේතුවක් වෙන්නේ නැහැ මයින්ඩ්සෙට් එක හදාගත්තට පස්සේ. ඒ සියලුම දේවල් මම කරගත්තේ ඇත්තටම සිනිමාගේ කෝස් එකෙන්. බොහොම ස්තුතියි සිනිමට. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් මේ වෙනකොට හරි නොලෙජ් එකක් නැත්නම් ඕ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න ඉන්නවා නොලෙජ් එකක් නැති නිසා කල්පනා කර කර ඉන්නවා නම් දෙසරයක් හිතන්න එපා. කෙලින්ම සිනිමට කෝල් එකක් දීලා එයාගේ කෝස් එකට ජොයින් වෙලා කෝස් එක ෆලෝ කරන්න. ඔයාලට හොඳ නොලෙජ් එකක් එනවා වගේම ඔයාලට හොඳ කැපිටල් එකක් හදාගන්න පුළුවන්. ජය වේවා.